AI වලින් අපේ IT ෆීල්ඩ් එකට ෆීල්ඩ් එකේ ජොබ් රෝල්ස් වලට බලපෑමක් තියෙනවද කියන එක. එතකොට මේ AI වලින් මොනවාද කරන්න පුළුවන්? මේකේ ලොකම පිම්ම උනේ ට්‍රාන්ස්ෆෝමර් ආකිටෙක්චර් එක හඳුන්වා දීමක්. මොකද්ද මේ ඒජන්ටික් AI මොඩල්ස් කියලා කියනකොට IT ෆීල්ඩ් එකේ ජොබ්ස් යම් කිසි දුරකට රිස්ක් එකකට ඇවිත් තියෙනවා. UK රටවල් වල ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ වගේ ඒජන්ටික් AI tools පාවිච්චි කරලා සම්පූර්ණ end to end ප්‍රොජෙක්ට් එක කරගන්න තත්ත්වයක් ඇති. 22 23 වෙච්ච සිටුේෂන් එකත් එක්ක මේ වෙනකොට IT සෙක්ටර් එකේ සාමාන්‍යයෙන් 30ක් වගේ විශාල පිරිසක් එළියට ගියා. ඒක තමයි. එතකොට මේකට මොකද්ද විසඳුම? ඒගොල්ලොත් කියන්නේ AI වලින් දැනට software engineer කෙනෙක් replace කරන්න පුළුවන් සහ senior software engineer කෙනෙක් replace කරන්න පුළුවන් level එකකට එන්න නියමිතයි කියන එක තමයි. investment plans තියාගන්න නම් ගොඩක් වටිනවා. එතරම් අපේ jobs කොයි වෙලේද කියන්න බැරි තත්ත්වයක් තියෙනවා. සුබ සන්ධ්‍යාවක් වේවා සහෘද ඔබ සැමට. ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා Mindstreet Vlogs වෙතට. අපි අද ඉඳන් එපිසෝඩ් සීරීස් එකක් ඒ කියන්නේ Mindstreet වලින් අපි vlog series එකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ vlog series එක ඇත්තටම අපි ඉදිරිපත් කරන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ අයට. ඉන්ඩස්ට්‍රි එකේ අය එතෙන්දී විශේෂ වශයෙන් අපි කතා කරනවා IT ඉන්ඩස්ට්‍රි එක. එතකොට මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්න අයට තියෙන ගැටලු සහ ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීමක් තමයි අපේ vlog series එකෙන් අපි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. Shift your perspective. Shift your future. ඉතින් අපි අද අපේ පළවෙනි මාතෘකාව විදියට Mindstreet vlog series එකේ අරගෙන ඉන්නේ AI වලින් අපේ IT ෆීල්ඩ් එකට ෆීල්ඩ් එකේ ජොබ් රෝල්ස් වලට බලපෑමක් තියෙනවද කියන එක. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්න අනිකුත් ජොබ් රෝල්ස් වලටත් ඒකේ බලපෑම කොහොමද කියන එක ගැන අපි කතා කරනවා. සදා අපි තවත් වීඩියෝ එකකින් ඔබ සමග එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද ප්‍රධාන අරමුණු කරගන්නේ IT ෆීල්ඩ් එකේ අයව. ඉතින් ඇත්තටම මේ AI කියන්නේ මොකක්ද? එතකොට මේ AI වලින් ජොබ් එකක් රිප්ලේස් වෙන්න නම් AI වලින් ජොබ් එකකට මොකක් හරි බලපෑමක් වෙන්න නම් අපි දැනගෙන ඉන්න ඕනි මේ AI කියන එක. ඇත්තටම IT ෆීල්ඩ් එකේ අය හැමදෙනාම වගේ AI කියන්නේ මොකක්ද කියලා දන්නවා. එතකොට මේ AI වලින් මොනවාද කරන්න පුළුවන්? AI කියන වචනේ ගත්තොත් මේක වෙනමම ලෙක්චර් එකක් විදිහට කරන්න වෙන දෙයක්. artificial intelligence කියන එක. එතකොට මේක අද ඊයේ දිනු වෙච්ච එකක් නෙමෙයි. මේක වසර ගාණක් තිස්සේ කරපු රිසර්චර්ස් වලින් ටික ටික ඉස්සරහට දිනු වෙලා ආපු එකක්. එතකොට මේකේ ලොකුම පිම්ම උනේ කවද්ද කියන එක මම කියන්න. මේකේ ලොකුම පිම්ම උනේ ට්‍රාන්ස්ෆෝමර් ආකිටෙක්චර් එක හඳුන්වා දීමත් එක්ක. 2017 වසරේදී රිසර්චර්ස්ලා කීප දෙනෙක් එකතුලා කරපු රිසර්ච් එක ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා නව ආකිටෙක්චර් එකක් ට්‍රාන්ස්ෆෝමර් ආකිටෙක්චර් කියලා. මේ ට්‍රාන්ස්ෆෝමර් ආකිටෙක්චර් එක ඉන්න කලින් තිබුණා එක එක විදිහේ AI models. කියන්නේ ප්‍රධාන වශයෙන් අපි කතා කරොත් image processing, video processing සහ text processing. ඒතර මේ තුනම ආරම්භය එක එක ආකාරයේ algorithms ක්‍රියාත්මක වුණා. LSTM models, neural networks වගේ එක models ආවා. මේ models ඇවිල්ලා මේවායේ ඇත්තටම ඊළඟ prediction එක next generation එක දෙන්න පුළුවන්කමක් ලැබුණා. නමුත් මේ විදිහට ක්‍රියේටිව් විදිහට සහ ලොකු මතකයක් පවත්වා ගනිමින් අනිකුත් parallelly මතකයේ පවත්වා ගනිමින් දීමේ හැකියාවක් තිබුණ නැහැ මේ තිබුණු පරණ ඇල්ගොරිතම්ස් වලට. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමර් ආකිටෙක්චර් එකේ හඳුන්වා දීමෙන් උනේ ඒක. self attention කියලා අපි කියනවා. කියන්නේ යාට පුළුවන් parallelly අනිත් අයගේ information එකත් අරගෙන තමයි next token prediction එක දෙන්නේ. එතකොට ඔය වගේ ඇල්ගොරිතම් එකක් තමයි මේ transformer architecture කියලා. මේක ලොකු in detail තියෙන එකක්. මම basic වශයෙන් ඒක කියාගෙන ගියා. ඒතකොට මේකත් එක්ක තමයි මේක ඊට පස්සේ 2017 හඳුන්වා දුන්නත් මේක ඉන්ඩස්ට්‍රි එකට භාවිතයට එන්න පටන් ගත්තේ 2022 වර්ෂයේදී විතර වගේ තමයි GPT ලා පළවෙනියෙන්ම මේක පාවිච්චි කරලා GPT-1 and GPT-2 රිලීස් කරා. ඊට පස්සේ මේකත් එක්ක තමයි හැම
ඉන්ඩස්ට්‍රි එකේ විශාල ආයතන ගානක් මුදල් ඉන්වෙස්ට් කරලා මේකේ යම්කිසි ඒගොල්ලෝ වෙනම මොඩල්ස් AI මොඩල්ස් AI tools ජෙනරේට් කරන්න පටන් ගත්තා. එතකොට මේ ජෙනරේට් කරපු AI models tools තමයි අද ඔයගොල්ලෝ දන්න විදියට Google සමාගම විසින් නිකුත් කරනවා Gemini AI කියන එක. ඊට පස්සේ අපි ගියොතින් GPT ලා ඒගොල්ලන්ගේ සීරීස් එකක් කරන් යනවා. දැන් Azure අරගෙන Azure තමයි ඒක ඒගොල්ලන්ගේ servers වල host කරලා ඒකට cost එක ගන්න අපෙන්. ඊට අමතරව ලාමා මම හිතන්නේ open source උනත් ඒගොල්ලොත් cost එකක් ගන්නවා. ඒ වගේ නොයෙකුත් ඊට පස්සේ DeepSeek කියලා එකක් ආව Chinese model එකක්. එතන මේ ආකාරයේ so many ඇත්තටම අපි කිව්වොතින් ගොඩාක් AI models අපිට අපේ ඔයගොල්ලෝ කිව්වොතින් ඔයාලට ඕනම විදියක AI models අද හොයා ගන්න පුළුවන්. එතකොට මේ AI models ලොකු ප්‍රමාණයක් අපේ මාකට් එකට එන්න පටන් ගත්තා 2024 වර්ෂයේදී වගේ. so ගොඩක් AI models මාව මාකට් එකට. ඊට පස්සේ ඒ ආවට ගොඩක් වෙලාට 2024 අවුරුද්දේ වගේ තිබ්බ GPT 3.5 turbo එක GPT 4 එකත් ආවා 24 අග වගේ වෙනකොට. එතකොට මේ වගේ models වලින් ඇත්තටම අද අපි දෙන ආකාරයේ හොඳ අපිට generative content එකක් හදා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැන් video content, image content, image generation ඒවා අද මේ වෙනකොට ගොඩාක් දුරකට improve වෙච්ච level එකක් තියෙන්නේ. නමුත් මුලදී මේක හිම ලොකු improvement එකක් තිබුණේ නැහැ. නමුත් මේ වෙනකොට මීට මාස 3කට දෙක 3කට විතර කලින් GPT-5 GPT-11 5 model එක එළියට දැම්මා. ඒ වගේම මේ ඊට ආසන්න කාල සීමාවක Gemini ලා ඒගොල්ලන්ගේ 2.5 Pro එක එළියට දැම්මා. මේ වගේ models ආවා. මේ models වලින් ඇත්තටම ලොකු improvement එකක් වෙලා තමයි එළියට එන්නේ. එතකොට මම දැන් කියන්න යන්නේ මේකෙන් කොහොමද IT sector එකට බලපෑවේ කියන එක. මේක අද ඊයේ එකපාර වෙච්ච දෙයක්ුත් නෙමෙයි. යම්කිසි කාලයක් එක්ක වෙච්ච දෙයක්. ඔයගොල්ලෝ දන්නවා ඇති IT field එකේ jobs කරන අය ඔයගොල්ලන්ගේ රැකියාවේ ගොඩක් වෙලාවට අපි resource allocations කරනකොට ඉස්සර මීට කලින් මොකක් හරි project එකක් අපිට ආවට පස්සේ අපි ඒක කොටස් වලට කඩලා requirements gather කරලා ඊට පස්සේ ඒකට අපි resource allocate කරගෙන යනකොට අපි ගොඩක් වෙලාවට development team එකකට 10ක් ගත්ත කියලා කියමු ඒ දවස්වල. නමුත් අද ඒ සමානම project එකක් අපිට ආවොතින් අපි ඊට වඩා ගොඩාක් අඩු පිරිසක් තමයි assign කරන්නේ. ඒකට හේතුව අපේ efficiency එක සෑහෙන දුරකට වැඩි වෙලා තියෙනවා මේ AI tools භාවිත කරන්න පටන් ගත්තට පස්සේ. ඒක ගොඩක් වෙලාවට coding කරන software engineers ලට යාළුවගේ ගොඩක් වෙලාවට codings අපිට පුළුවන් AI tool එකක් පාවිච්චි කරලා generate කරගන්න. එතකොට මේකත් එක්ක efficiency එක සෑහෙන දුරට පසුගිය අවුරුද්දක් දෙක කාල සීමාව තුළ වැඩි වුණා. ඒකත් එක්කම අනිත් පැත්තට AI models වල accuracy එකත් සෑහෙන දුරකට වැඩි වුණා. ඒතකොට ඒකත් එක්ක අපිට model එකට කියලා අද වෙනකොට code එකක් සමහරක් වෙලාවට folder structure එකකින් කොහොම ටික අපිට generate කරගන්න පුළුවන්. එතකොට මේකත් එක්ක agentic AI models හදන්න පටන් ගත්තා. මොකද්ද මේ agentic AI models කියලා කියන්නේ? agentic AI models කියලා කියන්නේ dedicated agents ලා. එතකොට මොකක් හරි එක වැඩක් එක කාර්යයක් අපි එක agent කෙනෙක්ට කියලා කරව ගන්නවා. ඒක තමයි agentic AI කියලා කියන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති ගොඩක් වෙලාවට agentic AI models develop කරලා තියෙනවා software field එකේ වැඩවලට. ඒ කියන්නේ අපි cursor වගේ ඒවා, ඒතකොට cursor වගේ එකක් පාවිච්චි කරගෙන අපිට MAD වගේ සමහර software තියෙනවා. එකක් පාවිච්චි කරාට පස්සේ ඒකේ තියෙනවා prompt. ඒගොල්ලෝ prompt එකක් ලියලා තිනවා agentic විදියට. එක agents ලට එක knowledge එක තියෙන විදියට prompt ලියලා තියෙනවා. ඒතකොට මේ prompt එක back end එකේ තියෙන base model එකකට කතා කරලා හරි විදියට එයාගේ වැඩ ටික කරව ගන්නවා. ඇත්තටම මේ agentic AI සහ මේ AI වලදී අපිට අත්‍යවශ්‍යම දේ තමයි හරි precise prompt එකක් අපි දෙන්න ඕන. ඒතකොට මේ precise prompt එකක් දෙන්නේ නැතුව අපිට content එකක් create කරගන්න බෑ. මේ අලුත්ම content එකක් create කරන්න. ඒකනේ generative AI කියලා කියන්නේ. ඒතකොට මේ content එක create කරන්න අපි එයාට precise instruction set එකක් දෙන්න ඕන. with context. එතකොට තමයි එයා හරි content එකක් අපිට එළියට හදලා දෙන්නේ. එතකොට මෙන්න මේ කතන්දරයත් එක්ක මේක තමයි අපි දන්නේ නැති කෙනෙක්ට දැනගන්නත් එක්ක තමයි මම කිව්වේ කොහොමද මේ agentic AI වෙනකම් මේ ගමන ආවේ කියන එක. එතකොට මේක නිසා දැන් මේ වෙනකොට IT field එකේ jobs යම් කිසි දුරකට risk එකකට ඇවිත් තියෙනවා. එතකොට මේ risk එක මොන වගේද කියලා අපි කතා කරන්න ගත්තොත් මේක ගැන අපි හොයලා බැලුවොත් ලංකාව ගත්තොත් ලංකාවේ කොහොමද පසුගිය කාලය තුල අතිවිශාල පිරිසක් IT ශාස්ත්‍රයට එකතු වෙන්න පටන් ගත්තා.
ඒකේ තිබෙන ආකර්ෂණීය වැටුප් එක ගොඩක් දුරට සාපේක්ෂව අපි අනිත් job roles entry level එකේ jobs mid entry level එකේ mid senior level එකේ වගේ jobs කතා කරොත් අනිත් field වලට සාපේක්ෂව IT field එකේ software field එකේ jobs වලට හොඳ ආකර්ෂණීය වැටුපක් හම්බුණා. ඒක නිසා අලුතෙන් අපේ එන ශිෂ්‍යයාවනුත් ගොඩක් දුරට A levels වලට IT කරලා ඊට පස්සේ ඒගොල්ලෝ government or private university එක IT degree එකක් කරලා විශාල පිරිසක් මේ වෙනකොට අපේ industry එකට එනවා. හැබැයි අපි කතා කරොත් 20 22 23 වගේ වෙච්ච crisis එකත් එක්ක economical crisis එකත් එක්ක අපේ රටේ IT ශේෂ්ත්‍රය තුළ ලොකු boom එකක් කිව්වොත් boom එකක් සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ අලුත් companies ඇවිල්ලා මේ එන පිරිසට රැකියා කිරීම සඳහා අවකාශය නැතුව ගියා. එතකොට අපි දන්නවා demand supply එක වැඩි වෙනකොට demand එක පල්ලෙහා වැටෙනවා. අද අන්න එහෙම තත්ත්වයක් තමයි වෙලා තියෙන්නේ. ඒකට හරහට හිටියා මේ AI කියන එක. AI tools ආවට පස්සේ ගොඩක් කලාවට company එක බලනවා senior resource එකක් දෙකක් දාගෙන අලුත් entry level junior resource ගන්නේ නැතුව AI tool පාවිච්චි කරගෙන වැඩ ටික කරගෙන යන්න. එතකොට ඔන්න ඕකත් එක්ක යම්කිසි දුරකට අපේ job market එකේ IT sector එකේ මේ වෙනකොට ලොකු ගැටලුවක් තියෙනවා. නමුත් brain drain එකත් එක්ක ලොකුම ගැටලුවක් අපිට පේන්නේ නැහැ. මොකද senior level එකේ අය විශාල ප්‍රමාණයක් රටින් එළියට ගියා. 22 23 වෙච්ච සිටුේෂන් එකත් එක්ක මේ වෙනකොට IT sector එකේ සාමාන්‍යයෙන් 30ක් වගේ විශාල පිරිසක් එළියට ගියා. ඒක දකින්නේ නැහැ. වෛද්‍යවරු එළියට යනකොට තමයි හැමෝම දන්නේ වෛද්‍යවරයෙක් ගියා කියලා. නමුත් IT sector එකේ ඉන්න professionalsලා රටින් ලොකු ප්‍රමාණයක් එළියට ගියා. ඒගොල්ලෝ එළියට ගිහලා ඒගොල්ලෝ migrateස්ලා ආයි ලංකාවට එන්නේ නැහැ. ගොඩක් දුරට ඒගොල්ලෝ migrateලා ඉවරයි. එතකොට රට ඇතුලේ යම්කිසි ප්‍රමාණයක රැකියා ප්‍රමාණයක් ඉතුරු වුණා අරගොල්ලෝ රටින් එළියට යාමත් එක්ක. ඒ වගේම අපේ IT sector එක කතා කරොත් ගොඩක් වෙලාවට අපේ රටට ඒගොල්ලෝ projects විදියට ගෙනල්ලා අපේ රටේ build කරලා එළියට දෙන projects දැන් ගොඩක් දුරට අඩුයි. ගොඩක් වෙලාවට කරන්නේ client company එකත් එක්ක කතා කරලා client company එකට client අපේ employees ලව directly සම්බන්ධ කරන එක තමයි අද අපේ රටේ තියෙන ප්‍රධාන පෙළේ IT companies උත් කරන්නේ. එතකොට client එක්ක වැඩ කරනවා. ඒ project එකට client employees ලට payment එකක් යවනවා. ඒතර payment එක එන්නේ directly ලංකාවේ තියෙන company එකට company ගානක් තියාගෙන ඉතුරු කොටස අදාළ employee ට pay කරනවා. ඒතකොට employee ගේ payment එක තමයි අපේ රටේ ඉන්නේ project එකක් විදියට ලොකු මුදලක් අපේ රටට එන්නේ නැහැ. ඒතකොට ඕකත් එක දෙයක් දැන් පත්ලා තියෙන තත්ත්වයක් අපේ රටේ. කිනු තියෙන තත්ත්වය වගේම remotely එහෙම නැත්නම් directly අපේ අය වැඩ කරනවා පිටරටවල් වලට. ඔය විදිහට තමයි අපේ රටේ IT sector එක යන්නේ. එතකොට මේ AI වල බලපෑම ගොඩක් වෙලාවට දැන් මේ වෙලාවේ AI වලින් එන ඉම්පැක්ට් එක ගැන කතා කරොත් අපේ ලංකාව සහ අනිත් මිඩල් ඊස්ට් කම්පැනිස් වල වැඩ කරන අයට තාම මේක ලොකුවට දැනුනේ නැහැ. නමුත් US සහ UK රටවල් වල ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ වගේ agentic AI tools පාවිච්චි කරලා සම්පූර්ණ end to end project එක කරගන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ගත්තොත් සාමාන්‍ය MD file එකක් ඇතුලේ prompt එක තියෙනවා. එතකොට prompt එක අපි directly cursor හරි මොකක් හරි AI tool එකකට දාලා ඉවර වෙලා ඒකෙන් අදාළ එකේ agents ලා ඉන්නවා. එතකොට අපි BA කියන agent එක අපි chat එක කරගෙන යනවා. මෙන්න මේ විදිහට requirements ටික හරියටම එයාට තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ එයා ඒකෙන් අනිත් architecture ට කතා කරලා ඒ විදිහට ඒ system එක යනවා agentic AI විදිහට. ඒතකොට ගිහිල්ලා සම්පූර්ණයෙන් end to end project එකම හදලා දෙන්න පුළුවන් level එකකට දැන් දියුණු වෙලා තියෙනවා. හැබැයි ඒක bugs fix කරන වගේ වැඩ ඒකෙන්ම කරනවා. නැති වුණොත් ගොඩක් වෙලාවට අපේ අයට කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔය වගේ තත්ත්වයකට මේ වෙනකොට යොමු වෙගෙන යනවා මම හිතන්නේ. දැන් අපි ඉන්නේ 20 25 අගභාගයේ තව මාස 6ක් වගේ ඇතුළත තාමත් හොඳ base AI models උත් තවදුරටත් improve වෙලා වෙයි. GPT-5 එක ආව 6 එක 7 එක වගේ තත්ත්වයකින් එයි. සහ agentic AI models උත් ඒක උඩ හොඳ prompt එකක් දීලා ඉවර වෙලා agentic විදිහට වැඩේ කරගන්න පුළුවන්. agentic AI models උත් තවදුරටත් improve වෙයි. ඒතකොට මේ පැත්තෙන් මේක improve වෙන අතරේ ඒකේ hit එක අපේ industry එකට definitely එනවා. එතකොට මේකට මොකද්ද විසඳුම? එතකොට මේකට විසඳුම ගත්තොත් මේ වෙනකොට අපිට පේන හොඳ විසඳුමක් නැහැ කියන්නේ. අපිට directly මේකට විසඳුම මේකයි කියලා කියන්න බෑ. නමුත් විසඳුම් තියෙනවා. එතකොට ඒ විසඳුම් විදිහට ගත්තොත් එකක් තමයි අපේ දැන් මේ වෙලාවේ industry එකට එන
ෆ්‍රෙෂර්ස්ලට ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ ඇත්තටම ඕගොල්ලන්ට ඉස්සර ෆ්‍රෙෂර් කෙනෙක් එනා වගේ ලෙවල් එකකින් දැන් ඇවිල්ලා බෑ ඉන්ඩස්ට්‍රි එකේ ඇවිල්ලා ඉගෙන ගන්න කෝඩින් කරන්න මම හිතන්නේ නැහැ ඉස්සරහට ලොකු දෙයක් තියෙයි කියලා. එහෙනම් ඕගොල්ලෝ කෝඩින් වල කන්සෙප්ට්ස් ටික ඉගෙනගෙන ඉන්න ඕන. ඒ ටික දැනගෙන ආවම ඇති කෝඩින් කියන එක ඉස්සරහට AI tools ලා කරලා දෙනවා agents ලා කරලා දෙනවා. ඒතකොට එතනින් එහා මැනේජ් කරගෙන සම්පූර්ණ end to end system එකක් ගැන idea එක අරගෙන deployment කරන process එක ඒ වගේ දේවල් ටිකක් තමයි ඇත්තටම සහ සම්පූර්ණ management process එකත් එක්ක අරගෙන යන එකක් වගේ ඉහළ level එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් tech lead architect කෙනෙක්ගේ level එකක knowledge base එකක් තිබිය යුතුයි ඉස්සරහට සාමාන්‍යයෙන් IT ශාස්ත්‍රය තුල පවතින්න නම්. මොකද entry level එක ගොඩාක්ම අමාරු වෙයි. ඒ නිසා entry level එකෙන් ඇතුල් වෙන අය ගොඩාක් වෙලාවට මේ ගැන හොඳම වශයෙන් ලොකු දැනුමකින් තමයි ඉන්ඩස්ට්‍රි එකට එන්න ඕනේ. දැනටත් අවස්ථා තියෙනවා, අවස්ථා නැත්තේ නැහැ. අවස්ථා තියෙනවා. තාම තියෙන opportunities, job opportunities තියෙනවා. තාම AI වලින් ලොකු hit එකක් අපේ ඉන්ඩස්ට්‍රි එකට උනේ නැහැ. එතකොට තවදුරටත් මේක ඊළඟ level එකකට ගියොත් තමයි මේක impact එකක් වෙන්නේ. දැනට තාමත් මම දකින විදිහට GPT-5 එකට වා දුන්නොත් අපිට architectural design එකක් හදාගන්න බැහැ හරියට. අපි කියන විදිහට කරලා දෙනවා මිසක් එයාට හිතලා එයා තාම හොඳම solution එක දෙන්නේ නැහැ. ඒතර solution architect ලගේ job එකට තාම අවස්ථාව තියෙනවා. architect ලට තියෙනවා. leading කරන වැඩත් සාමාන්‍යයෙන් කරගෙන යන්නේ හැකියාවක් දැනට තව තියෙන තත්ත්වයටදී තියෙනවා සහ bug fix කරන්න. ඇත්තටම කිව්වොත් ඒගොල්ලොත් කියන්නේ AI වලින් දැනට software engineer කෙනෙක් replace කරන්න පුළුවන් සහ senior software engineer කෙනෙක් replace කරන්න පුළුවන් level එකකට එන්න නියමිතයි කියන එකක් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ තත්ත්වයක් තුල තමයි IT ශාස්ත්‍රය තියෙන්නේ. එතකොට මේකත් එක්ක අලුත් jobs හැදෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට අලුත් jobs කියලා කියන්නේ ගොඩක් වෙලාවට AI related jobs. කියන්නේ ගොඩක් වෙලාවට අද අනිකුත් අපි companies ගත්තොත් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අනිත් අපිට IT companies වල project දෙන business තියෙන අනිත් company එකක් ගත්තොත් ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ගේ වැඩ ටිකත් automate කරගන්න පුළුවන්ද කියලා. එතකොට ඒගොල්ලෝ මෙච්චර කාලයක් IT system තමයි require කරේ. එතකොට ඒගොල්ලන්ගේ ERP system එකක්, LMS එකක්, ඒ වගේ systems තමයි ඒගොල්ලෝ දැන් මෙච්චර කාලයක් require කරේ. දැන් ඉස්සරහට ඒගොල්ලෝ agentic models IT companies through ඉල්ලන්න පුළුවන්. එතකොට අන්නේ ඒ AI development පැත්තට ඉස්සරහට job වෙනවා. එතකොට AI models, AI agents ලා හදන්න. ගොඩක් කාලවට එතෙන්දී software knowledge එක සහ prompt engineering කියන subject එක පැත්ත ගැන ලොකු knowledge එකක් තියෙන කෙනෙක්ට පුළුවන් AI agentic model එකක් develop කරන්න. එතකොට ඒක හදලා අපිට ඒක අර companies වලට විකුණන්න පුළුවන්. එතකොට එතනින් යම් කිසි market එකක් හැදෙන්න පටන් ගන්නවා. මොකද මේකේ software engineers ලා replacement එක දැන් පටන් අරගෙන තියෙනවා වගේම තව ඉස්සරහට AI වලින් අනිත් roles උත් replace වීම start වෙනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් HR එකක් ගත්තොත් HRIS systems දැන් තියෙනවා. එතකොට HRIS system වලින් තව improve වෙලා agentic level එකෙන් එනකොට අපිට CV එක දැම්මම CV එක සම්පූර්ණයෙන් sort වෙලා ඔක්කොම කරලා interview first round එකේ interview එකක් තියලා කොම කරලා එයාව select වෙනවද නැද්ද කියලා second level එකේ interview එකට actual physical interview down level එකට අපිට හදන්න පුළුවන්. එතකොට ඉස්සර මේ වැඩ ටික ඔක්කොම කරේ manually HR manager කෙනෙක් හෝ HR executive කෙනෙක්. එතකොට මේ Foster talent acquisition කෙනෙක්ගේ ඒ job role එකේ ලොකු කොටසක් AI agent කරලා දෙනවා. මේ විදිහට හැම job role එකකම ලොකු component එකක් ගැලවිලා අයින් වෙනවා. ඒක AI agents වලට බාර වෙනවා. එතකොට මේ AI agents නිෂ්පාදනය කිරිල්ල දැන් මේ වෙනකොට software companies ගොඩක් වෙලාවට කරේ solutions හදලා දුන්න software solutions ERP systems වල ඉඳගෙන. එතකොට මේ software systems වලට AI agentic AI integrate කරන්න ඉස්සරහට එනවා. එතකොට ඒ වැඩේ නැති වෙන්නේ නැහැ. ඒ විදිහට අලුත් job role එකක් AI engineers ලා AI ML engineers ලා කියන job role එකක් ඉස්සරහට එනවා. එතකොට machine learning උත් කියන එකත් තාම dying වෙලා නැහැ. dying කියන level එකක තියෙනවා. නමුත් සමහර අපිට recommendation engines වගේ දේවල් හදන්න දැනටත් අවකාශය තියෙනවා. ඒතර ඒ වගේ දේවල් වුණත් තාම job roles වල ඉතුරු වෙලා තියෙනවා. ඒතකොට ඒවයිත් යම් ප්‍රමාණයක් AI වලින් හදන්න පුළුවන්. ඉතුරු ටික manually තමයි engineer කෙනෙක් කරන්න වෙන වැඩ. ඒකට අපි ගත්තොත් දැන් data analysis part එකේ ගිහිල්ලා graph ඇඳලා ඒ වගේ වැඩ BI tools වල වැඩත් අද ඇත්තටම AI වලින්ම කරන්න පුළුවන් level එකක් ඇවිත් තියෙනවා. එතකොට මේ වගේ ගත්තොත් සමහර jobs නැත්තරම නැති වෙන්න පුළුවන්. but සමහර නව jobs නව මුහුණුවරකින් create වෙනවා. හැබැයි නැති වෙන level එකට create වෙන්නේ නැහැ වගේ තත්ත්වයක් තමයි පේන්නේ. එතකොට
යම් කිසි දුරක unemployment තත්ත්වයක් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. එතකොට ඒකට පෙර පුහුණුවක් එක්ක යන්න වෙනවා. ඒ කියන්නේ තමන්ගේ knowledge එක තමන් උපරිම level එකකින් හදා ගන්න ඕන. ඒ කියන්නේ entry level එකෙන් එන අයට තමයි ඒක basicallyම දැනගන්න ඕන දෙයක් වෙන්නේ. කියන්නේ ඕක තමයි ඇත්තටම AI වලින් අපේ job වලට තියෙන බලපෑම කියලා කියන්න වෙන්නේ. එතකොට මේකට ප්‍රධාන වශයෙන්ම මේ වෙලාවේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ස්ථාවර තත්වයක් හදාගෙන ඉන්න සීනියර් ඉංජිනේර් රෝල් එකෙන් උඩ ආයිට මම හිතන්නේ නැහැ ලොකු ඉම්පැක්ට් එකක් වෙයි කියලා. එතකොට ඒගොල්ලෝ යම්කිසි තවදුරටත් තමන්ගේ knowledge එක ඉස්සරහට දාන තමන් solution architect කෙනෙක්ගේ level එකට knowledge එක හදා ගන්න වෙනවා. එතකොට තියෙන companies වල ඒගොල්ලන්ට survive වෙන්න පුළුවන්. නමුත් entry level එකෙන් උඩට එන පිරිස තමන්ගේ knowledge එක තවදුරටත් improve කරගන්න වෙනවා. රෝල් එකේ ඉන්නවා නම් සහ ඒගොල්ලන්ට අලුත් roles වලට move වෙන්න වෙනවා. ගොඩක් කරලා AI engineers ලා වගේ role ගොඩක් කරලා agentic AI models හදාන්න තමයි ඉස්සරහට companies වලට එන්නේ solutions හදනවටත් වඩා. solution එකක් හදන්න පොඩි team එකක් දාලා කරන්න පුළුවන් දැන් ඉස්සරහට ERP system එකක් අපි මෙච්චර කාලයක් 25ක team එකකින් යනවා නම් අපිට 4ක 5ක team එකකින් යන්න පුළුවන්. ඒකට එතනදී 20 දෙනෙක් අපිට නැති වෙනවා. එලක jobs පල්ලෙහා වැටෙනවා. ඒකට අපිට ඒ වෙනුවට agentic models හදන jobs role කීපයක් ඉන්න පුළුවන්. නමුත් අර නැති වෙන තරමට අලුත් jobs එකතු වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් ඒ ආකි වශයෙන් යම්කිසි survival එකකට අපිට යන්න පුළුවන්. ඇත්තටම මේකේ impact එක දකින්න හම්බෙන තවදුරටත් මේකේ AI වල base models වල improvement එකත් එක්ක. ඒක ගොඩක් දුරට දැන් researchersලා වැඩ කරගෙන යනවා. අපිට අලුත් architecture අපි දැන් හිතුවා වගේ 2017 transform architecture ගාවේ නැතුණා නම් දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් transform architecture නැති වුණා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ නේද කියලා. ඇත්තටම ඇති වෙන එකක් නැහැ. මොකද මෙහෙම level එකකට එන්න බෑ transform architecture එක නැති වුණා නම්. එහෙම වුණා නම් job ටික secure වෙනවා IT sector එකේ අයගේ. නමුත් මේ අද අපි ගත්තොත් ඕනම කෙනෙක්ට වැඩ මාර විදිහට පහසු වෙලා තියෙනවා මේ AI tools පාවිච්චි කරලා. දැන් ඉස්සරහට ඇත්තටම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝ ගොඩක් කාලවට කරන්නේ AI පාවිච්චි කරගෙන ඒගොල්ලන්ගේ assignments ටික කරගන්නවා. දැන් ඒක අල්ලන්න පුළුවන් ඒක AI වලින්ද කියලා. හැබැයි AI වලින්ද කියන එක අල්ලන්න බැරි වෙන්නත් AI models දැන් ඒක හැදිලා තියෙනවා. එතකොට ඒක පාවිච්චි කරාම ඒක natural human කෙනෙක් හද් කරනවා වගේම එයා ලියලා දෙනවා. එතකොට ඒක අපිට detect කරන්නත් හරි අමාරුයි. ඒතර වගේ තත්ත්වයක් යනවා AIත් එක්ක ඉස්සරහට යද්දි මේක යම්කිසි end එකක් හොඳ පැත්තෙන් end එකකට ගියේ නැති වුණොත් සමාජයට ලොකු අහිතකර තත්ත්වයක් AI වලින් සිද්ධ වෙන්නත් පුළුවන්. එතරම් අපි අහිතකර තත්ත්වයක් කියලා මම අදහස් කරන්නේ දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ යම්කිසි knowledge එකක් අරගෙන යම්කිසි creativity එකක් යම්කිසි වැඩක් කරන්න පුළුවන් capability එකක් අරගෙන තමයි විශ්වවිද්‍යාල වලින් එළියට එන්නේ. නමුත් ඒගොල්ලෝ AI models පාවිච්චි කරන ඒගොල්ලන්ගේ වැඩ ටික cheat කරන්න පටන් ගත්තොත් එයාගේ outcome එකක් විදිහට එළියට එන්නේ මුකුත් දන්නේ නැති අවුරුදු 4ක් ගුරු විශ්වවිද්‍යාලේ හිටපු පුද්ගලයෙක්. ඒතකොට මේක අපිට වෙන්න පුළුවන් ලොකු drawback එකක්. අපේ නෙමෙයි මේ ලෝකෙටම මේක වෙනවා. ඉස්සරහට මිනිසාගේ මොලේ පල්ලෙහාට වැටෙන්නමුකුත් AI වලින් මොලයක් ඉස්සරහට එමුකුත් වගේ දෙයක් වෙන්න පුළුවන්. අපි කියන්නේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක විහිළුවක් කියලා. අතර විහිළුවක් විදිහට පෙරුණා මේට අවුරුදු 20කට විතර කලින්. නමුත් අද වෙනකොට තත්ත්වය ගොඩක් දුරට වෙනස් වෙලා තියෙනවා. ඉම්ප්‍රූව්මන්ට් එකක් යනවා දිගට. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ට්‍රාන්ස්ෆෝර්මර් ආකිටෙක්චර් එකකින් යන්න පුළුවන් උපරිම ලෙවල් එකට දැන් ගියා කියලා තමයි ගොඩක් ලා රිසර්චර්ස්ලා කියන්නේ. යන්න පුළුවන් උපරිම ලෙවල් එකට තව යන්න ඔප්ටිමම් කරගනි. නමුත් එතනින් එහාට යන්න තව ආකිටෙක්චර් එකක් ඕන වෙයි ගොඩක් දුරට AI වලින්. ඒතකොට ඒකත් ආවොතින් තව ඉම්ප්‍රූව්මන්ට් එකක් එහාට යනවා. ඒ කියන්නේ තාම හිතන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා හිතන්න බෑ AI මොඩල් එකට. එයා කරන්නේ යක පරණ data වලින් train වෙලා billions ගානක data set එකකින් train වෙලා මම කිව්වා වගේ self attention ඒගොල්ලෝ parallelly වැඩ කරන්නේ. එහෙම තමයි ඒගොල්ලෝ next token එක predict කරන්නේ. හැබැයි තාම හිතලා දෙයක් කරන්න යාට පුළුවන් කම නැහැ. humans ලගේ තියෙන වෙනස එයාට හිතලා දේවල් කරන්න පුළුවන්. හැබැයි humans ලත් ඒගොල්ලන්ගේ experience එක base කරන් තමයි දේවල් කරන්නේ. එහෙම නැතුව නිකන් හිතලා humans ලට වැඩ කරන්නත් බෑ. ඒකත් අපි දන්නවා humans ලත් අනිවාර්යෙන් reinforcement learning එකක් තමයි තියෙන්නේ. humans ලා ඒගොල්ලන් ගෙන ඒකින් වෙනස් වෙලා ඉස්සරහට යනවා. නැතු අපි කවුරුත් කිසිම දෙයක් දන්නේ නැති කිසිම knowledge එකක් නැති කෙනෙක්ට හිතලා දෙයක් කරන්න බෑනේ. එයා දන්නේ නැහැ. එයාට හිතලා මුකුත් කරන්න බෑ. එයා ඉගෙනගෙන තිබුණොත් එයාට හිතලා කරන්න පුළුවන්. ඒත් දැන් අපි ගත්තොත් AI model එකත් ඉගෙනගෙන ඉන්නවා. ඒතකොට එයා පරණ knowledge එක භාවිතා කරලා දේවල් කරනවා. හැබැයි ඒකටත් හිතලත් එයාට කරන්න පුළුවන් තත්ත්වයක් ආවොත් AI models ඔයිට වඩා ගොඩාක් දියුණු වෙයි. ඒතකොට අපේ jobs ටිකට තට්ටු වෙන්නත් පුළුවන්. ඉතින් ඒවත් අපි දැනගෙන තමයි ඉස්සරහට යන්න ඕන. ඒතකොට අනිත් එක තමයි මෙතන කතා කරන්න ඕන. අපි හැමෝම මම කියන්නේ IT sector විතරක් නෙමෙයි අනිත් sector එකේ අයත් investment plans තියාගන්න නම් ගොඩක් වටිනවා. එතරම් අපේ jobs කොයි වෙලේද කියන්න බැරි තත්ත්වයක් තියෙනවා.
ඒක ඇත්තටම AI නිසා වෙන්නත් පුළුවන්. economical crisis අපි දැක්ක 2022 2023 අවුරුද්දේ ඇති වෙච්ච තත්ත්වය. ඒක තව චුට්ටක් ඉස්සරහට ගියා නම් අපි හැමෝටම ජොබ් නැතුව පාරට වැටෙන්න තිබුණා. ඒකට අපි දන්නවා මොකද්ද එහෙම තත්ත්වයක් නේ. ඒ නිසා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් වලට ගිහිල්ලා තියෙනවා නම් ඒක ගොඩාක් වටිනවා. රට ඇතුලේ ඉන්වෙස්ට්මන්ට් සහ රටින් එළියේ ඉන්වෙස්ට්මන්ට් තියාගන්න try කරන්න. වර්ග දෙකෙන්ම එතකොට ඔයගලන්ට මොකක් හරි තත්ත්වයකදී survival එකකට යන්න පුළුවන්. ඉතින් අපේ mind shift වීඩියෝ වල පළවෙනි එපිසෝඩ් එක අපි මේ විදිහට ඉවර කරන්න හිතාගෙන ඉන්නේ. අපි බලමු තවත් වීඩියෝ එකකින් පරිම ඉක්මනින් ඔබව හමුවන්නට. මේ වගේ අලුත් නවමු දේවලුත් අරගෙන අපි කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ survive වෙලා ඉස්සරහට යන්නේ කියන එක එක මාතෘකාව ඔස්සේ අපි mind shift වීඩියෝ ප්‍රෝග්‍රෑම් එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි තවත් සර්විස් එකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන් ඩිරෙක්ට්ලි අපේ mind shift ටීම් එකත් එක්ක එකතු වෙලා ඔබට යම්කිසි කන්සල්ටන්සි එකක් ගැටලුවක් තියෙනවා නම් ඉන්ඩස්ට්‍රි ලෙවල් එකෙන් හෝ වෙනත් මනෝවිද්‍යාත්මක පැත්තෙන් අපි කන්සල්ටන්සි සර්විස් එකක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බොහෝ දිනකින් අපේ කන්සල්ටන්සි එකත් එක්ක එකතු වෙලා ඔබගේ ගැටලු निराකරණය කර ගැනීමටත් ඔබට අවකාශය තියෙනවා. Shift your perspective. Shift your future. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් ළඟදීම ඊළඟ වීඩියෝ එකක් අරගෙන. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්. වීඩියෝ එක හොඳ නම් අපේ channel එක subscribe කරන්න. Shift your perspective. Shift your future.